හෙලෝ ගයිස් ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් guys ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝට like එකකුත් දාන්න. ඉතින් guys අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ Daraz app එක හරහා කොහොමද ඔයාගේ ගෙදරටම මොකක් හරි භාණ්ඩයක් order කරන්න කියලා. ඒ වගේම තමයි guys ගොඩක් අය ඉල්ලලා තිබ්බ මගෙන් Daraz app එක හරහා කොහොමද cash on delivery order එකක්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට භාණ්ඩය ආවට පස්සේ සල්ලි දීලා කොහොමද මේ භාණ්ඩය ගන්න විදිහට order එකක් දාන්න කියලා. ඉතින් guys ඒ ක්‍රමය ගැනත් අද වීඩියෝ එකේදී අපි කතා කරනවා. ඉතින් guys අපි මේ වීඩියෝ එකේදී Daraz app එකේ account එකක් හදාගන්න තැන ඉඳලා භාණ්ඩයක් order කරගන්න තැන වෙනකම් වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි guys ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට මෙන්න මේ විදිහට ඔයා ඒ විදිහට Play Store app එකට ඇවිල්ලා ඔයා Play Store එකේ search කරන්න Daraz කියලා මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයා Daraz කියලා search කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ result එකක්. ඉතින් ඔයාට පුළුවන් මෙතනදී Daraz app එක ඔයාගේ ෆෝන් එකට install කරගන්න. ඉතින් දැන් ඔයාගේ ෆෝන් එකට Daraz app එක install කරගන්න. ඔයා ඒ විදිහට install කරගෙන ඉවර වුණාට පස්සේ ඔයා Daraz app එක මෙන්න මේ විදිහට open කරගන්න. හරි ඉතින් Daraz app එක install කරලා ඉවර වුණාට පස්සේ ඔයා මේ විදිහට Daraz app එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් guys මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ account එකක් හදාගන්න එක. ඉතින් guys අපි බඩු order කරන්න කලින් අපි බලමු කොහොමද මේ Daraz app එකේ account එකක් හදාගන්න කියලා. ඉතින් guys ඔයා බඩු order කරන්න කලින් අනිවාර්යයෙන්ම මේකේ account එකක් හදාගෙන ඉන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලේ තියෙනවා account කියලා තැනක්. ඔයා මේක ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මෙතනදී ඔයාලට මේ Daraz app එකට log වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඉතින් guys පළවෙනි ක්‍රමය තමයි ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එක හරහා මේකට log වෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ Facebook account එක හරහා log වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් mobile number එක use කරගෙන මේ Daraz app එකට log වෙන්න. ඉතින් guys මම දැන් මෙතනදී මේ Google කියන එක ක්ලික් කරගන්නවා. ඔයා කැමති එකක් select කරන්න. මම මේ Google කියන එක ක්ලික් කරාට පස්සේ මට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනදී මේ agree කියන එක select කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මට මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන Gmails ටික බලා ගන්න පුළුවන් මෙතනදී. ඉතින් මම මෙතනින් කැමති Gmail එකක් උඩ select කරගෙන මේ app එකට log වෙනවා. හරි ඉතින් guys ඔයා එහෙම ක්ලික් කරගෙන මේකට log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ interface එක. ඉතින් guys දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ address එක දාලා ඒ කියන්නේ ඔයාගේ ගෙදර address එක දාලා ඔයාගේ නම දාලා මේ account එක හදාගෙන සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන උඩ තියෙනවා පොඩි setting icon එකක් මෙන්න මෙතන. ඔයා මේක එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මේ account information කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් guys මෙතනදී ඔයා මේ full name කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ සම්පූර්ණ නම type කරගන්න. ඉතින් මම මෙතනදී දැන් සම්පූර්ණ නම type කරගන්නවා. හරි ඉතින් මම දැන් මේ විදිහට සම්පූර්ණ නම type කරගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා confirm button එක. ඔයා මේ confirm කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට සාර්ථකව නම add වුණා. හරි ඉතින් guys ඔයා ඒ විදිහට නම මෙතනින් type කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් එකපාරක් ඔයා back වෙන්න මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේ අනිත් ටිකත් කැමති නම් පුරව ගන්න. ඉතින් මේවා නම් ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඔයා කොහොම හරි මෙතනින් එකපාරක් back වෙන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් දැන් ඔයා කරන්න ඕනේ ඔයා මේකට address එක add කරගන්න එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා address book කියලා තැනක්. ඔයා මේක එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් guys මෙතන ඔයාට බලා ගන්න පුළුවන් add address කියලා button එකක් තියෙනවා. ඔයා මේක touch කරන්න. හරි ඉතින් අපි දැන් බලමු address එක කොහොමද add කරගන්න කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් පළවෙනි කොටුවට ඔයා type කරගන්න ඔයාගේ නම. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනි කොටුවට මගේ නම type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි කොටුවට ඔයාගේ phone number එක type කරගන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් මම දැන් මේ විදිහට මගේ phone number එක type කරා. හරි ඉතින් ඔයා ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට තුන්වෙනි කොටුව. ඉතින් ඔයා මේ තුන්වෙනි කොටුවට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට පළාත් ටික පෙන්නනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයා ඉන්න පළාත මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ඔයා select කරාට පස්සේ ඔයාගෙන් අහනවා city එක මොකක්ද කියලා. ඔයා මෙතනදී ඔයා ඉන්න පළාතේ city එක select කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ district එක මොකක්ද කියලා අහනවා. ඔයා මෙතනදී ඔයා ඉන්න district එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට select කරනවා.
හරිතින් ඊට පස්සට බලාගන්න පුළුවන්ගෙන මෙන්න මේ විදිහට අපි දැන් කොටු තුනම ෆිල් කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට බලාගන්න පුළුවන්ගෙන මෙන්න මෙතන තියෙනවා ඇඩ්‍රස් කියලා බටන් එකක්. හරිතින් ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන්ගෙන මෙන්න මෙතන තියෙනවා ඇඩ්‍රස් කියලා තැන. කොහොම ඇඩ්‍රස් කියන කොටු උඩ එකපාරක් ටච් කරන්න. දැන් ඔයා කරන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක ඔයා මෙතනින් ටයිප් කරගන්න. හරි ඉතින් guys මම දැන් මෙන්න මේ විදිහට මගේ ඇඩ්‍රස් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ විදිහට ඔක්කොම කොටු ටික ෆිල් කරාට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන save බටන් එක ක්ලික් කරගන්න. ඉතින් guys මේ අන්තිම දින කොටුව ඔයා පුරවන්න ඕනේ නැහැ. ඉතින් ඒක එහෙමම තියන්න. ඔයා ඒ විදිහට කොටු හතරම ෆිල් කරගෙන ඉවර වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන save බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක අපි සාර්ථකව මේ ඇප් එකට ඇඩ් කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් බලමු කොහොමද ඕඩර් එකක් දාන්න කියලා. හරි ඉතින් ඔයා මොනවා හරි ඕඩර් කරනවා නම් ඔයා කරන්න ඕනේ අතනින් බැක් වෙලා ඔයා මෙතනදී හෝම් ඉන්ටර්ෆේස් එකට එන්න. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් ඔයා මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා උඩ දිනෝ සර්ච් බාර් එකක්. ඔයාම සර්ච් බාර් එකට එකපාරක් ටච් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සර්ච් බාර් එක ඕපන් වුණා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ ඔයාට ඕඩර් කරන්න ඕනි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඔයා මෙතනින් ඒක සර්ච් කරන්න. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට මේ විදිහට power bank කියලා සර්ච් කරනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන skip කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයා සර්ච් කරපු ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රොඩක්ට් මෙන්න මේ විදිහට මෙයාලා පෙන්නනවා. ඉතින් guys දැන් ඔයාලා කරන්න ඕනේ මෙතනින් කැමති ප්‍රොඩක්ට් එකක්. ඔය කියන්නේ ඔයාලට ඕඩර් කරන්න ඕනේ ප්‍රොඩක්ට් එක ඔයා තෝරගන්න. ඉතින් guys මම දැන් මෙන්න මේ විදිහට මෙතන තියෙන ප්‍රොඩක්ට් එක උඩ මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මේ got it කියන බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම තමයි guys ඔයා මේකෙදී මොකක් හරි ප්‍රොඩක්ට් එකක් buy කරනවා නම් ඔයාට මේක buy කරන්න මම ටිප් එකක් කියලා දෙන්න. ඉතින් guys ඔයා මෙතනදී හොඳ මේක තෝරගෙන buy කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මුලින්ම කරන්න ඕනේ ඔයාට ඕනි කව සර්ච් කරන්න. ඊට පස්සේ සර්ච් රිසල්ට් එක ආවට පස්සේ ඔයා කැමති ප්‍රොඩක්ට් එක උඩ සිලෙක්ට් කරගෙන මේ විදිහට එන්න. ඉතින් මෙතනදී මෙතෙන්ට ආවට පස්සේ ඔයා මෙතනින් ඔයාට පහලට එන්න. පහලට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේක ගත්ත අනිත් අය දාපු කමෙන්ට්ස් මෙතන තියෙනවා. ඉතින් guys ඔයා මෙතනදී මේ අනිත් අය දාපු කමෙන්ට්ස් අනිවාර්යෙන් බලන්න. ඉතින් එයාලා මේ ප්‍රොඩක්ට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකත් මෙතනින් කමෙන්ට් කරලා තිනවා. ඉතින් එතනදී ඔයාට පුළුවන් ඔයාට කැමති හරියන ප්‍රොඩක්ට් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් guys එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම මම දැන් මේ විදිහට සිලෙක්ට් කරපු power bank එක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මෙයාලා කමෙන්ට් දාලා තිනවා. ඒ කියන්නේ මේක කලින් ගත්ත කස්ටමර්ස්ලා. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් රිවිව්ස් වලට එයාලා දාලා තිනවා ෆොටෝස් එකම මේ ප්‍රොඩක්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් guys ඔයා අනිවාර්යයෙන්ම අනිත් අය දාපු රිවිව්ස් කියවලා මේ ඕඩර් එක දාන්න අමතක කරන්න එපා. හරි ඉතින් guys ඔයා මේ විදිහට රිවිව්ස් ක්ලික් කරලා පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අනිත් අය දාපු රිවිව්ස් ටික. ඉතින් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මෙන්න මේ රිවිව් එක ඔයා බලන්න. ඉතින් මේකෙදී මෙයාලා දාලා තිනවා තිබ්බ දවසට කලින් ඕඩර් එක හම්බුණා කියලා. ඉතින් ෆොටෝ එකේ තියෙන එකම හම්බුණා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා කස්ටමර් සර්විස් එක දෙන සෙලර් කෙනෙක්. මේ වගේ ගොඩක් විස්තර දාලා තිනවා බය නැතුව ගන්න කියලා. ඉතින් guys අන්න ඒ වගේ ප්‍රොඩක්ට් විතරක් ඔයා අනිවාර්යයෙන්ම buy කරන්න පුරුදු වෙන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ගානට හරියන ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම හොයාගන්න. හරි ඉතින් දැන් අපි බලමු කොහොමද ප්‍රොඩක්ට් එකක් buy කරන්න කියලා. ඉතින් guys දැන් එක්සැම්පල් එකක් විදිහට හිතන්නකෝ ඔයා ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගෙන ඉවරයි. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේක buy කරන එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා buy now කියලා බටන් එකක්. ඔයා මේ buy now කියන බටන් එක ක්ලික් කරන්න එකපාර. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මම මෙතනදී power bank එකක්නේ තේරුවේ. ඉතින් මට මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන් power bank එකේ පාට මොකක්ද කියලා. ඉතින් මට ඕනේ කළු නම් කළු සහ සුදු නම් සුදු කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී සුදු කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා buy now කියලා බටන් එකක්. ඔයා මේ buy now බටන් එක ක්ලික් කරන්න එකපාර. හරි ඉතින් guys ඔයා ඒ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මෙතනදී කරන්න තියෙන්නේ ඔයා තෝරපු ප්‍රොඩක්ට් එකට ගෙවන එක. ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ගාන ඒ වගේම තමයි ඔයාට බලා ගන්න පුළුවන් shipping එක මේ විදිහට shipping එක 308ක් සහ ඔයාට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකේ price එක 1499ක් කියලා තියෙනවා. ඒ වගේම තමයි voucher එකකට මෙන්න මේ විදිහට රුපියල් 135ක් අඩු වෙලා තියෙනවා. ඉතින් guys ඔයා මේ ප්‍රොඩක්ට් එක buy කරනවා නම් ඔයාට buy කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඉතින් මම මේ ක්‍රම තුනම ඔයාට කියන්නම්. ඉතින් පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් කාඩ් එකක් use කරගෙන මේක buy කරන්න. ඒ කියන්නේ credit card එකක් හරි debit card එකක් හරි use කරගෙන ඔයාට පුළුවන් payment එක කරලා මේ ප්‍රොඩක්ට් එක buy කරන්න. එතකොට දරස් එකෙන් මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ගෙදරටම අරගෙන එනවා. ඒ වගේම තමයි දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා cash on delivery කියන ක්‍රමය. ඉතින් මේකෙදි ඔයාට බාණ්ඩේ ගෙදරට ආවට පස්සේ මුදල් ගෙවලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි ක්‍රමය. ඉතින් guys මේ තුන්වෙනි ක්‍රමයේදී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක යට ඔයාට බලා ගන්න පුළුවන් delivery or pick up කියලා option එකක් තියෙනවා. ඔයා මේක ක්ලික් කරන්න එකපාර.
ඊට පස්සට බලාගෙන පුළුවන් මෙන්න මේ විදිහට self pickup කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා මේක ක්ලික් කරන්න. ඉතින් මේ self pickup කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලාගෙන පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මේ standard collection point කියන එක ක්ලික් කරන්න. ඉතින් guys මෙතනදී වෙන්නේ සරලවම ඔයාගේ product එක එයාලා ළඟම තියෙන දරාස් එකේ collection point එකට එවනවා. ඉතින් ඔයාලට පුළුවන් එතෙන්ට ගිහිල්ලා මේ product එක ලබා ගන්න. ඉතින් එයාලා මේක delivery කරන්නේ නැහැ ඔයාලගේ ගෙදෙට්ටම. ඉතින් මේක මේ තේරුවොත් එimhe ඔයාලට මේ විදිහට යන්න වෙනවා මේ product එක ගන්න. ඒ වගේම තමයි guys ඔයා මේ විදිහට භාණ්ඩයක් ඕඩර් කරනවා නම් ඔයාලට රුපියල් 300 ගානක shipping cost එකක් යන්නේ නැහැ. ඒකෙන් භාගයක් වගේ තමයි ඔයාලට වියදම් වෙන්නේ. ඉතින් guys මේකෙදි තියෙන එකම වෙනස තමයි මේ product එක ඔයා ගන්න නම් අනිවාර්යයෙන්ම දරාස් එකේ collection point එකට ඔයාලට යන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව එයාලා මේක ගෙනත් දෙන්නේ නැහැ. හරි ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ විදිහට මේක ඕඩර් කරගන්න. හරි ඉතින් guys අපි දැන් මුලින්ම බලමු කොහොමද කාඩ් එකෙන් payment එක කරලා මේ product එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා proceed to pay කියලා ඔප්ෂන් එකක්. ඔයා මේක ක්ලික් කරන්න එකපාරක්. හරි ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් credit debit card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ කාඩ් එකේ විස්තර ටික දාන්න තියෙනවා. ඉතින් මම දැන් මේක දාන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ පළවෙනි කොටුවට ඔයාගේ කාඩ් නම්බර් එක ටයිප් කරන්න. ඒ කියන්නේ කාඩ් එකේ තියෙන මෙන්න මේ අංකය ඔයා මෙතන කොටුවෙන් ටයිප් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ටයිප් කරාට පස්සේ ඔයා මේ දෙවෙනි කොටුවෙන් ඔයාගේ කාඩ් එකේ expiry date එක ඔයා මෙතනදී ටයිප් කරගන්න. ඉතින් මෙන්න මේ අංකය ඔයා ටයිප් කරගන්න මෙතනින්. හරි ඉතින් ඔයා ඒක ටයිප් කරාට පස්සේ මේ CVV කියන තැනට ඔයා කාඩ් එකේ තියෙන මෙන්න මේ අංකය ටයිප් කරගන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට කොටු තුනම ෆිල් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන හතරවෙනි කොටුව. ඔයා මේ හතරවෙනි කොටුවට ඔයාගේ කාඩ් එකේ නම ටයිප් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ක්‍රෙඩිට් කාඩ් කියලා සහ ඩෙබිට් කාඩ් නම් ඔයාලට පුළුවන් ඩෙබිට් කාඩ් කියලා ටයිප් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ටයිප් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන pay now කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ pay now කියන බටන් එක ක්ලික් කරලා මේ order එක දාන්න. හරි ඉතින් guys අපි දැන් බලමු මේ product එක ගෙදරට ආවට පස්සේ සල්ලි දීලා කොහොමද ලබා ගන්න කියලා. ඉතින් ඒකට ඔයා කරන්න ඕනි ආයෙමත් අර කලින් වගේම පල්ලෙහා තියෙන තැඹිලි පාට proceed to pay කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා cash on delivery කියලා ඔප්ෂන් එකක් වෙන්න මෙතන. ඔයා මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මෙතනදී cash on delivery order එකක් නම් ඔයා දාන්නේ රුපියල් 100ක විතර cost එකක් ඔයාලට තව වැඩිපුර එකතු වෙනවා. ඔයා ඒ විදිහට මේක select කරලා පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මේ confirm order එක ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාගේ order එක place වුණා. ඉතින් guys දැන් මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දින කිහිපයක් ගිහලා ඔයාගේ අතටම මේ order එක ලබා දෙනවා මෙයාලා.